හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ගෙනාවා බබාට කෙටි වෙලට හදලා දෙන්න පුළුවන් රසම රස pancake recipe එකක්. ඉතින් මේ pancake recipe එක අවුරුද්දට වැඩි බබාලට තමයි දෙන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බිත්තර එකක්. බිත්තර එකක් මේ වගේ බෝල් එකකට දාගෙන වික්ස් එකෙන් මේ වගේ හොඳට වික්ස් කරගන්න. ඊට පස්සේ මම ඒකට සීනි මේස හැඳි එකක් එකතු කරගන්නවා. සීනි පුළුවන් තරම් අඩුවෙන් එකතු කරගන්න. අවුරුද්දට වැඩි බබාලට දෙන්න කිව්වේ සීනි එකතු කරගන්න නිසා. ඊට පස්සේ සීනි ටිකත් මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕන බිත්තරෙත් එක්ක. දැන් මේකට පාන් පිටි කෝප්ප 4න් එකක් එකතු කරගන්න ඕන. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි කාලක් එකතු කරගන්න ඕන. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න මෙන්න මේ වගේ. මේ ටික මික්ස් කරගෙන මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 8න් එකක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් දාන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට පදම පෙන්නන්නම්. ඒ පදම වෙන විදිහට කිරි එකතු කරගන්න. ඊට පස්සේ කිරි ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕන කැට නැති වෙනකන්. මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි අපි හදා ගන්න ඕන. මෙහෙම හැන්දෙන් වක් කරනකොට ඒක කැඩෙන්නේ නැතුව වැටෙන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මේ පදමට ඔයාලා කිරි දාලා මේක හදා ගන්න. ඊට පස්සේ මම මේ මිශ්‍රණයේ කොටසක් මේ වගේ තව වෙනම පොඩි බෝල් එකකට දාගත්තා. ගොඩක් ඕනේ නැහැ. ඒකට මේස හැන්දි 3ක් 4ක් වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ මම මේ වෙන් කරගත්ත මිශ්‍රණයට කොකෝ පවුඩර් මේස හැන්දි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ කැට නැති වෙන්න. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපි හදා ගන්න ඕනේ. කොකෝ පවුඩර් ටික දැම්මට පස්සේ මේ මිශ්‍රණය ඝන වෙන්න පුළුවන්. එතකොට ඔයාලා තව කිරි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා මෙන්න මේ වගේ බටර් ටිකක් ගා ගන්න. බටර් ගා ගන්නේ නැතුව හදන්නත් පුළුවන් non stick pan එකක නම්. ඊට පස්සේ අපි මුලින්ම හදාගත්ත සුදු පාට මිශ්‍රණයෙන් මේස හැන්දි 2ක් 3ක් වගේ දාලා අවශ්‍ය ප්‍රමාණයේ සයිස් එකට pancake එකක් හදා ගන්න ඕනේ අපි. ඊට පස්සේ ඒක උඩින් අපි හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මෙන්න මේ වගේ දා ගන්න ඕනේ. මෙතනදී ඔයාලට චොක්ලට් මිශ්‍රණය දාගන්න අයිසින් බෑග් එකක් යූස් කරන්නත් පුළුවන්. එතකොට මීට වඩා ලස්සනට දාගන්න පුළුවන්. ඊට පස්සේ පියනකින් වහලා විනාඩියක් 2ක් වගේ තිබ්බට පස්සේ තමයි මේ ඊට පස්සේ මේක අනිත් පැත්තත් හරව ගන්න ඔයාලට පුළුවන්. ගොඩක් ලෝ හීට් එකේ තමයි මේක හදා ගන්න ඕන. මම pancake වර්ග ගොඩක් හදන හැටි කලිනුත් දාලා ඇති. ඒ වීඩියෝ බලපුව ඔයාලා දන්නවා ඇති. ඒ විදිහටම තමයි මේකත් හදා ගන්න ඕනේ. ගොඩක් ලෝ හීට් එකේ පොඩ්ඩක් වෙලා වහලා තිබ්බම මේක හොඳට තැම්බෙනවා. මෙන්න මේ වගේ ගානට තැම්බුණාට පස්සේ අපිට මේ pancake එක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත pancake ටික. ඉතින් මම එක pancake එකක් අර අපි හදාගත්ත chocolate මිශ්‍රණයක් දාලා හදාගත්තා. ඉතින් බබාගේ කෙටි වෙලට ගොඩක් කන්නේ නැති නිසා මම මේ වගේ pancake 4ක් තමයි හදාගත්තේ. එයා 4ම කෑවේ නැහැ. මෙතනින් 3ක් වගේ තමයි කෑවේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. බබා ආස වුණා මේ රෙසිපි එකට. ඔයාලත් හදලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.